විශාල සෙවන සහිත වනාන්තරයක දඟයා කියලා හුරතල් වලස්පංචෙක් හිටියා. දඟයා හරිම දඟකාරයි. හැම වෙලේම අලුත් දේවල් හොයන්න කැමති. එයාගේ ප්‍රියතම ආහාරය තමයි මීපැණි. ඒත් ලොකු වලසුන් වගේ දඟයාට ගස් උඩ තියෙන මීවද වලට ලේසියෙන් නගින්න බෑ. දවසක් ලොකු වලසුන් මීපැණි පිළිබඳව කතා කරනවා දඟයාට ඇහුණා. මේ දවස්වල හොඳම මීපැණි තියෙන්නේ සැඟවුණු ගල ළඟ තියෙන ලොකු ගහේ, වලසෙක් කිව්වා. දඟයාට මීපැණි රස බලන්න පුදුම ආශාවක් ඇති වුණා. අම්මා වලසක් නිදාගෙන ඉන්න වෙලාවක දඟයා හොර රහසේම සැඟවුණු ගල සොයාගෙන ගියා. සැඟවුණු ගලට යන පාර ටිකක් දුෂ්කරයි. දඟයා පඳුරු අතරින් ගල් වලින් පැන පැන ගියා. ටික දුරක් යනකොට එයාට හරිම මහන්සි. තනියම යන එක ගැන දඟයා බය වෙන්නත් පටන් ගත්තා. එතකොට එයාට හම්බ වුණා කුරුල්ලා. කුරුල්ලා දඟයාගෙන් ඇහුවා, "පුංචි වලස් පැටියෝ, ඔයා මේ තනියම කොහෙද යන්නේ?" "මම යනවා සැඟවුණු ගල ළඟ තියෙන ගහේ තියෙන රස මීපැණි කන්න." දඟයා හුරතල් විදියට කිව්වා. කුරුල්ලා කාරුණිකව කිව්වා, "ඒ ගහට නගින්න ඔයාට තනියම අමාරුවේ. මම උදව් කරන්නම්." කුරුල්ලා දඟයාව පිටේ තියාගෙන ඉහළට පියාසර කළා. සැඟවුණු ගල ළඟ තියෙන විශාල ගහට ආවම කුරුල්ලා දඟයාව මීවදේ ළඟින් තියන්න උදව් කළා. දඟයා හරිම සතුටින් මීපැණි කෑවා. ඒක එයා කවදාවත් කාලා නැති තරම් රසයි. බඩ පිරුණාට පස්සේ දඟයා කුරුල්ලාට ගොඩක් ස්තුති කළා. තනියම වැඩ කරනවාට වඩාත් එකතු වෙලා වැඩ කරන එක කොච්චර හොඳද කියලා මට තේරුණා, දඟයා කිව්වා. කුරුල්ලා hina වෙලත් ආයෙත් දඟයාව පිටේ තියාගෙන ආරක්ෂිතව ආපහු ගෙදරට ගෙනත් දැම්මා. අම්මා වලහා දඟයාව දැක්කම ටිකක් බය වෙලා හිටියත් දඟයා කතන්දරේ කිව්වාම එයාට සමාව දුන්නා. ඒ වගේම දඟයාට තනියම මෙහෙම යන්න එපා කියලා අවවාද කළා. දඟයා එදා ඉඳලත් හැම වෙලේම තමන්ගේ අලුත් මිතුරා වුණු කුරුල්ලා එක්ක සෙල්ලම් කරා. දඟයා තේරුම් ගත්තා මිතුරන්ගේ උදව් තරම් වටිනා දෙයක් තවත් නැති බව.